හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අපි අදත් ලස්සන කතාවක් අරගෙන ආවා. මම ෆෝන් එක අතට ගන්නකොටම අඳුරන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එකක් ඇවිත් තිබුණා. හායි කියලා. මමත් ඒකට රිප්ලයි කළා. හායි කවුද මේ? මම ඔයාගේ කවි කියවනවා. ඒවා මාරම ලස්සනයි. හරිද? ඔයාට කොහෙන්ද මගේ නම්බර් එක? ඒක මං හොයාගත්තා. හොයාගන්න විදියක් නැහැනේ. ඔයා කවුද? කොහෙන්ද මගේ නම්බර් එක? මගේ නම්බර් එක කාටවත් දීලා නැහැ මෙච්චර කල්. එහෙම එකේ ඔයාගේ කවි ලස්සනයි කියලා කියන කෙනෙක් ඉන්බොක්ස් ආවම පුදුම හිතුණා. පුදුම හිතෙන දේවල් කොච්චර වෙනවද? එහෙමද? යස්. පුද්ගලික දෙයක් අහන්නද? අහන්න. කොල්ලෙක් ඉන්නවද? ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් නේද? අන්න ඒකයි මුලින්ම අහන්න කලින් කීවේ. පුද්ගලික දෙයක් අහන්නද කියලා. හරි. මට හිතෙන විදිහට කියන්න. ඔයාට කොල්ලෙක් නෑ බොහෝ දුරට. ඔයාගේ කවි කියවුවම කෙල්ලෙක්ගේ කෝණයෙන් බලපුවම ඔයා ලියලා තියෙන්නේ බලාපොරොත්තු වෙන ආදරයක්. හිතන තරම් ඔයාට ඕන තරම් ආදරයක් හම්බෙලා නෑ වගේ. මං හරිද වැරදිද මන්දා? ඒත් මට තේරුණු විදිය. ෆැන්ටසියයි රියලිටියයි දෙකක් නේ. සංවේදී තැන්වලදී ෆැන්ටසියයි රියලිටියයි එකතු වෙනවා. එතකොට කතා කරන්නේ අපේ ආත්මය. හරියටම කිව්වොත් ආත්මයේ සියුම් තැන. ඔයාට ඒ ආදරය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරයක අවශ්‍යතාවයක් දැන් දැනෙන්නේ නැහැ. ඒ ගැන හිතන්න මට වෙලාවක් නැහැ ඇත්තටම. නෑ. ඔයා දැන් ඒ අවශ්‍යතාවය ගණන් ගන්නෙ නැහැ. පරිණත වෙද්දි මිනිස්සු බොළඳ වෙන එක අඩු වෙනවා අවංකවම. හරි. ඔයා හිතන්න ඔයාට වැඩිපුරම ආදරය කරපු කෙනා ඉන්නේ. ඒ වගේ කෙනෙක් ආපහු ඔයා ගාවට ආදරය අරන් આવොත් ඔයා බාරගෙන ඉන්නවද ඒ ආදරේ? මං හිතන්නේ මට ඇත්තටම ආදරය කරපු කෙනෙක් නම් මාව අතාරී කියලා. ඔයාට ඕනේ හැඟීම් හංගන්න. හැබැයි ඒ සම්බන්ධව ඔයා දක්ෂ නැහැ. එහෙම කෙනෙක් හිටියා නම් විඳින්න තියෙන ආදරේ විඳවන්න හේතුවක් කරගන්න. ඔයාව කියවලා ඉවරයි මං. මට තේරෙනවා ඔයා ගැන ඉතින්. මං හිතන්නේ පොතක පිටුවක් පෙරලලා ඉවර වුණාම අපිට කතාව පොඩ තේරෙනවා. ඔයා මොන පොතේ පිටුවද පෙරළුවේ? ඔයාගේ පොතේ? ඔයා මං ගැන දැනගෙනනේ කතා කරේ. ටිකක් ගොඩක් දුරට දන්නේ නැහැ. සමා වෙන්න මිස්. එතනින් එහාට කියන්න බෑ. මං කෙනෙක්ගේ ආටිකල් එකක් කියවුවා. ඒකෙන් ඔයා ගැන ලාවට දැනගත්තා. මං ගැන ඒක තිබ්බද? ඔයා ගැනමද කියන්න දන්නේ නැහැ. ඒත් ඒක ලියපු කෙනා හැසිරෙන විදිය දැක්කම ඒ ඔයා කියලා හිතුණා. කොහෙද ඒ ආටිකල් එක තිබ්බේ? කොල කෑල්ලක කටු සටහනක් වගේ. ඒක ප්‍රසිද්ධ කරපු එකක් නෙවෙයි. ප්‍රසිද්ධ කරන එකක් නෑ. මං ආටිකල් එක ලියපු කෙනා නෙවෙයි. ඒක කියවපු කෙනෙක්. මං හිතන කෙනා වෙන්න ඕනේ ඔය ආටිකල් එක ලියවේ. ඌ හැමදාම වගේ ෆෝන් එක ගන්නවා. ඔයාගේ චැට් එක බලනවා. මැසේජ් එකක් දාන්න හදලා නොදා ඉන්නවා. ඊට පස්සේ ගිහින් සිගරට් එකක් බීලා එනවා. මෙහෙ ඇවිල්ලා මාස 3-4කදී තමයි මට මීටර් උනේ. ඇත්තටම මම කතා කරන්න අකමැතිම මාතෘකාවක් ඔය. ඌද? අනේ මන්දා. ඔය තරම් අප්‍රසන්න වුණේ වෙන්න වුණු නිසාද? අප්‍රසන්න නෑ. එයාට ඉඩ දීලා මං අයින් වුණා. මං කියන්නේ නෑ එයා එක්ක කතා කරන්න කියලා. මං ආවේ ඒකට නෙවෙයිනේ. මං ආවේ ඒ අභිරහස් කෙල්ල කවුද කියලා හොයාගන්න. මට කොහොමත් කතා කරන්න අදහසක් නෑ. මං මෙහෙම අහන්නම්. ආයේ එයා එක්ක යාළු වෙන්න තිබ්බොත් යාළු වෙනවද? නෑ. බොරු කියන්න ඕනේ නෑ. ඔයා එක්ක කතා කරන්න හිත ගියා. කතා කරන්න ඉන්ට්‍රෙස්ට් කෙනෙක්. ඔයාට දැන් කවුරුත් නෑ. එයා මට ඇත්ත කරාද බොරු කරාද මම දන්නේ නෑ. ඒත් මං එයාට ආදරය කරානේ. එයා ආදරය කරන්න ඇති. මං දන්නේ නෑ. මං දැන් කාටවත් ආදරේ නෑ. ඌට ඔයා තාම ආදරේ. බොරු කරන්න එපා ඉතින්. ඔයා තාම ඌට ආදරේ. දන්නේ නෑ නෙවෙයි. ඔයා ඔයාට අවංක වෙලා කියන්නකෝ. තාම ආදරේ නේද? මං එයාට අදත් ආදරේ හෙටත් ආදරේ. ඒ වගේම ඉස්සරහටත් ආදරේ කරයි.
කාලයක් තිබ්බා මං හරි සතුටින් හිටපු. එයා නිසා. අහම්බෙන් දැක්ක මිනිස්සෙක්ව මුළු ජීවිතේම කරගෙන ආදරය කරන එක ලේසි නෑ. ඒත් මට ඕන කරේ හැමදාම අවංකව එයාට ආදරේ දෙන්න. ඒත් මම දැනන් හිටියේ නෑ එයාගේ හිතේ ආදරයක් තියෙනවා. එහෙම දැනන් හිටියානම් මම කීයටවත් එයාට ආදරෙයි කියලා කියන්නේ. කාගේ හරි කතාවක් අස්සේ තුන්වෙනියෙක් වෙලා එයාගේ ජීවිතය අවුල් කරන්න මට ඕනුනේ නෑ. ඒත් අන්තිමේ මම නිසාම ඒක වුණා. මම නිසා එයාට එයාගේ ආදරේ නැති වුණා. එයා කිව්වා මම එයාගේ ජීවිතේ විනාශ කරා කියලා. ඒක එහෙම වෙන්නේ නැති. මොකද එයාගේ මුළු ජීවිතේම වෙච්ච එයාගේ ආදරේ නැති වුණේ මම නිසානේ. ඒ වරදකාරී හැඟීම මට අදත් දැනෙනවා. ඒක ඉස්සරහටත් එහෙම වෙයි. මං දන්නවා. මට ඕන කරේ එකම පාරක් හරි මම ආදරය කරන මිනිස්සයාගේ පපුවට තුරුළු වෙලා එක මොහොතක් හරි සැනසීමෙන් හුස්ම ගන්න. මම ඒක එයාට කියලා තියෙනවා. ඒත් ඒ හැමදේම සැබෑ නොවන හීනයක්. එයා එක්ක අන්තිම මොහොතේ කතා කරපු පාර මං එයාට කිව්වා මේ ආත්මෙ විතරක් එයාගේ හිතේ ඉන්න ආදරේ අයිතිකාරියගේ වෙලා ලබන ආත්මේ මගේ වෙන්න කියලා. ඒත් එයා මට ඒ වෙලේ හොඳටම බැන්නා. එයා කිව්වා මං නිසා එයාගේ මුළු ජීවිතේම කාලකන්ණි වුණා කියලා. ඒ නිසා මමත් විඳවන්න ඕනේ කිව්වා. විඳවලා මැරෙන්න ඕනේ කිව්වා. ඉතින් මටත් ඕන කරේ එයා මං වෙනුවෙන් කරපු ඉල්ලීම ඉටු කරන්න. එයාගේ ජීවිතේ විනාශ කරා වගේම මගේ ජීවිතෙත් විනාශ කරගන්න. විඳවලා මැරෙන්න. මං හිතුවා වගේම ඒක දැන් සිද්ධ වෙනවා. ඒ නිසා මට ගොඩක් සතුටුයි. එයාගේ ජීවිතේ විනාශ කරපු එකට මට ලැබෙන දඬුවම විදිහට මම මේ හැමදේම දිහා බලන් හිටියා. දරා ගන්න බැරි වේදනා ගොඩක් අස්සේ අමාරුවෙන් හුස්ම අල්ලද්දී ඒ හැම මොහොතම මට එයාව මතක් වුණා. මට එයා එක්ක කතා කරන්න එකපාරක් හරි එයාගේ කටහඬ අහන්න උවමනා වුණා. ඒත් මම ඉවසන් හිටියා. මං එයාට ආදරේ ගොඩක්. අය කාගෙනවත් ආදරේ හිතෙන්නේ නැති තරමට මං එයාට ආදරේ. ඒ ආදරේ මං එක්කම මැරිලා ගියද ආයේ කවදාවත් මේ ගැන දැනගන්න ඕන නෑ. මට පුළුවන් එයා දිහා හැමදම වගේ දුරේ ඉඳන් බලන් ඉන්න. එයාගේ FB ෆොටෝ පෝස්ට් කරන වෙලාවට මට පුළුවන් එයා සතුටින් කියලා හිත හදාගන්න. මම කොච්චර විඳවුවත් මගේ විඳවීම වගේ 100,000 ගුණයක් එයාගේ මූණට හිනාව දෙන්න කියලා මම හැමදම ප්‍රාර්ථනා කරනවා. එයා කොහේ හරි සතුටින් ඉඳී. කා එක්ක හරි සතුටින් ඉඳී කියලා මම හිත හදාගන්නවා. මේ ගත වෙලා යන මොනම මොහොතක හරි මාරයා මම ළඟට ඇවිත් මාව එක්කගෙන ගියත් මගේ ජීවිතේ ලස්සනම මිනිත්තු 7 හැමදාම එයාවේ. මිනිස්සෙක් මැරුණට පස්සේ ඒ මිනිස්සයාගේ හොඳම මතකය රිප්ලයි කරන්න මොලේ විනාඩි 7ක් ජීවත් වෙනවලු. ඉතින් මම දන්නවා මගේ විනාඩි 7ෙම ඉන්නේ එයා විතරමයි කියලා. මේ දේවල් කවදාවත් එයා දැනගන්න ඕන නෑ. විරහව තුළ ආදරේ සදාකාලික බව මම අහලා තියෙනවා. ඉතින් ඔයාගේ ආදරෙත් සදාකාලික ආදරයක්. ඉතින් එබැවින් නවතිමි. හදින් පිටමන් නොකරමි.